ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් අරන් ඉන්නේ මගේ KTM 160 බයික් එකේ කිලෝමීටර් 10ක එක්ස්පීරියන්ස් එක. ආව ගැටලු මොනවාද? ඒව විසඳගත්තේ කොහොමද? සහ සර්විස් එකේ ස්ටෙප් බයි ස්ටෙප් හැමදේම මේ වීඩියෝ එකෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. කලින් වීඩියෝ එක බලපු ගොඩක් අය රික්වෙස්ට් කරපු නිසා තමයි මම මේ වීඩියෝ එක කරන්න හිතුවේ. කලින් වීඩියෝ එක බැලුවේ නැත්නම් ඒකත් කියලා බලන්න මම උඩින් ලින්ක් එක දාන්නම්. ඒ වීඩියෝ එකේ එන්ජින් ඔයිල් ලීක් වෙන ප්‍රශ්නේ සහ ඒක විසඳගත්තේ කොහොමද කියන එක ගැන කතා කරනවා. ඉතින් මම පළවෙනි වීඩියෝ එකේදී කිව්වා සීට් එකේ තද ගතිය නිසා කිලෝමීටර් 10ත් 20ත් අතර දුරකදී රයිඩර්ටත් පිටිපස්සේ යන කෙනාටත් අපහසුතාවයක් දැනෙනවා කියලා. ඒ ගතිය දැන් කිලෝමීටර් 1000ක් විතර වෙද්දී අඩු වෙලා තියෙනවා. දැන් කිලෝමීටර් 40ක් විතර ප්‍රශ්නයක් නැතුව අමාරුවක් නැතුව පදින්න පුළුවන්. මේකේ එන්ජින් ඔයිල් ලීක් වෙන ප්‍රශ්නය ආවේ කිලෝමීටර් 250 දී. ඊට පස්සේ කිලෝමීටර් 800ක් විතර වෙනකම් කිසිම ප්‍රශ්නයක් ආවේ නැහැ. හැබැයි කිලෝමීටර් 810 දී වගේ චෙක් එන්ජින් ලයිට් එක පත්තු වෙන්න ගත්තා. බයික් එක අතුරු දාලා ඔන් කරපු ගම මේ ලයිට් එක පත්තු වෙන එකේ කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි බයික් එකේ එන්ජින් එක ස්ටාර්ට් කරාට පස්සෙත් මේ ලයිට් එක දිගටම පත්තු වෙනවා නම් ඒක ගැන පොඩි අවධානයක් දෙන්න. ඉතින් මේ චෙක් එන්ජින් ලයිට් එක ඉන්ඩිකේට් කරන්න පටන් ගත්තාම මුලින්ම මම කරේ කලින් මගේ ගැටලුව ආපු වෙලාවේ මම කම්පැනි එකට කෝල් කරාම ඒගොල්ලෝ මට දුන්න සුපර්වයිසර්ගේ නම්බර් එකට මම කෝල් කරා. කතා කරලා එයාට මම විස්තරේ කිව්වා. ඊට පස්සේ මේ ඉෂුව එක එන්න පුළුවන් විදිහ ගැන එයා මට පැහැදිලි කිරීමක් කරා. ඊට පස්සේ ජායල තියෙන සර්විස් සෙන්ටර් එකකට බයික් එක අරන් එන්න කිව්වා ස්කෑන් එක කරගන්න. මොකද ස්කෑන් එකෙන් තමයි හරියටම කොතනද ප්‍රශ්නේ තියෙන්නේ කියලා කියන්න පුළුවන්. ඊට පස්සේ මම සර්විස් සෙන්ටර් එකට ගියා. මම සර්විස් සෙන්ටර් එකට යද්දී මගේ බයික් එකේ ප්‍රශ්න ගැන සර්විස් සෙන්ටර් එක දැනුවත් කරලා තිබ්බා. ඉතින් සර්විස් සෙන්ටර් එකෙන් ස්කෑන් කරාට පස්සේ ඉෂුව එක සෙන්සර් එක තියෙන්නේ කියලා ඉවරලා අයිඩෙන්ටිෆයි කරගත්තා. මේ වෙලාවේ මේගොල්ලෝ මුකුත් ගලවන්න කරන්න ගියේ නැහැ. එරර් එක රීසෙට් කරලා දුන්නා විතරයි. මේක බයික් එකේ පදින්න කිසිම ගැටලුවක් නැහැ කිව්වා. හැබැයි ආයෙ ලයිට් එක ඉන්ඩිකේට් කරොත් බයික් එක අරන් එන්න කිව්වා සෙන්සර්ස් ක්ලීන් කරන්න වෙයි කියලා. මේ වගේ ප්‍රශ්න වලට අපේ අතින් වේදන් වෙන්නේ නැහැ. මේව වොරන්ටි එකෙන් තමයි ක්ලේම් වෙන්නේ. කලින් වීඩියෝ එකෙන් මම NS200 එකත් එක්ක මේ බයික් එකේ සමහර දේවල් කම්පෙයාර් කරා. ගොඩක් කට්ටිය එකට එක එක ඒවා කියලා තිබ්බා. ඉතින් මම කියන්න ඕනේ මම මේ බයික් දෙක අතර performance වත් features වත් කම්පෙයාර් කරන්න ගියේ නැහැ. මම ඒ වෙලේ කම්පෙයාර් කරේ NS200 එකත් එක්ක. මොකද මගේ පරණ තිබ්බ බයික් එක NS200 එකක්. ඉතින් මම experience එක තමයි ඒ වෙලේ කම්පෙයාර් කරේ. වැස්ස දවසක කිලෝමීටර් 20ක් විතර දිව්වට පස්සේ මේ විදිහට තමයි මඩ විසික් වෙලා තියෙන්නේ. මම කලින් වීඩියෝ එකේ කිව්වා වගේ බයික් එකේ මඩ විසික් වෙන එක ගැන මේ වීඩියෝ ක්ලිප් වලින් පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන් වෙයි. මේකට සොලියුෂන් එකක් මට තාම හම්බුනේත් නැහැ. මේකට සොලියුෂන් එකක් දන්න කෙනෙක් ඉන්නවනම් මාවත් පොඩ්ඩක් දැනුවත් කරන්න. අපි දැන් ෆස්ට් සර්විස් එක ගැන කතා කරමු. ෆස්ට් සර්විස් එක කරන්න තියෙන්නේ කිලෝමීටර් 750 17 අතර හරි අරගෙන මාස දෙකක් ඇතුළත හරි. මම බයික් එක සර්විස් කරන්න අරන් ගියේ මගේ එන්ජින් ඔයිල් ඉෂුව එක ෆික්ස් කරපු සර්විස් සෙන්ටර් එකටමයි. අපේ ගෙදර ඉඳන් එතනට කිලෝමීටර් 30ක් විතර තියෙනවා. ඔය යන අතරතුරදී කොහොම හරි ආයේ චෙක් එන්ජින් ලයිට් එක පත්තු වෙන්න පටන් ගත්තා. ඉතින් ඔයගොල්ලන්ට යම් කිසි දුරකට අයිඩියා එකක් ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා මේ කිලෝමීටර් 30 යද්දී රයිඩර්ට සහ බයික් එකට කොච්චර මඩ ප්‍රමාණයක් විසික් වෙලා තියෙනවද කියන එක ගැන. මම උදේ 8 වෙද්දිම සර්විස් සෙන්ටර් එකට ගියා. ගිහිල්ලා චෙක් එන්ජින් ඉෂුව එකත් කිව්වා. ඊට පස්සේ ඒගොල්ලෝ මුලින්ම පටන් ගත්තේ එන්ජින් එක ස්කෑන් කරන්න. ස්කෑනින් ප්‍රොසෙස් එකට සැලකිය යුතු වෙලාවක් ගියා. ඒකත් එක්කම තමයි මගේ බයික් එකේ සර්විස් එක පටන් ගත්තේ.
ස්කෑන් එකෙන් පස්සේ තිබ්බේ බයික් එක වොෂ් කරන පාර්ට් එක. ඉතින් මුලින්ම බයික් එකේ චේන් එක මේ විදිහට ක්ලීන් කරා. මෙතන මේ යූස් කරන්නේ පෙට්‍රල් හරි භූමි තෙල් හරි. වැස්ස දවස්වල වගේ ඔයගොල්ලෝ බයික් එක පදිනවා නම් අනිවාර්යෙන් මේ විදිහට ක්ලීන් කරලා චේන් ලූබ් එකක් යූස් කරන්න. ඔයිල් නම් යූස් කරන්න එපා. මොකද මේ මඩ විසික් වෙන විදිහට ගොඩක් මඩ මේ චේන් එකේ ඇලෙන්න බලයි. ඒකෙන් ඔයගොල්ලෝගේ චේන් එක ස්පොකට් එක හිතනට වැඩි ඉක්මනට ගෙවෙනවා. වාගේ ලොග් එක පාවිච්චි කරන්න දෙන්නේ. පාවිච්චි කරනවා 500 තමයි ගන්න. ඔව් ගහන්නේ කරක් එනවා. මේ අරගෙන චේන් මාල කර චේන් එක ක්ලීන් කරාට පස්සේ මේ විදිහට වොෂ් කරන තැනට බයික් එක ගෙනල්ලා පැඩෝග් ස්ටෑන්ඩ් එකක් ගහලා බයික් එක වොෂ් කරන්න පටන් ගත්තා. මුලින්ම වතුරෙන් වැලි මඩ ටික හොදගෙන ඊට පස්සේ සබන් ස්ප්‍රේ කරා. ඊට පස්සේ තමයි බ්‍රෂ් කරන දේවල් කරේ. බයික් එකේ වොෂ් කරන පාර්ට් එකේ ඔක්කොම ටික වගේ මේ වීඩියෝ එකේ ඉන්ක්ලූඩ් කරලා තියෙනවා. ඒ ටික බලන්න නැති අය ඉන්නවනේ ස්කිප් කරලා ඉස්සරහට යන්න.
බයික් එක වොෂ් කරගත්තට පස්සේ මේ විදිහට සීට් එහෙම ගලවලා බයික් එකට හුලං අල්ලලා බයික් එක වේල ගන්නවා. බයික් එකට හුලං අල්ලලා බයික් එක වේල ගත්තට පස්සේ මේ විදිහට ඔයිල් නට් එක ගලවලා ඔයිල් ටික රිමූව් කරගන්න එක තමයි කරන්නේ. එන්ජින් ඔයිල් රිමූව් කරගද්දී එන්ජින් එක කූල් ඩවුන් වෙලා තියෙන්න ඕනේ. සහ එන්ජින් එකට පාවිච්චි කරන්න ඕනේ ෆුල් සින්තටික් ඔයිල් එකක් කියලා තමයි සර්විස් එකෙන් මට කිව්වේ. ඉතින් මෙතන තමයි එයා ෆිල්ටර් එක තියෙන්නේ. ඒක රිමූව් කරගන්න නම් ඔතන තියෙන නට් ටික ගලවන්න ඕනේ. ඉතින් එන්ජින් ඔයිල් රිමූව් වෙන අතරවාරේ මේ විදියට එයා ෆිල්ටර් එක ගලවලා ඒකට හුලං අල්ලලා ඒක පොඩ්ඩක් ක්ලීන් කරගත්තා. ඒක නම් ලොකු අවුලක් තිබ්බේ නෑ. ලොකුවට ඩස්ට් එක බැඳිලා තිබ්බේ නැහැ. ඒ නිසා ක්ලීන් කරලා දාගන්න පුළුවන්. බයික් එකේ දෙන්නෙක් වැඩ කරා. එක්කෙනෙක් එයා ෆිල්ටර් එක රිමූව් කරද්දී අනිත් කෙනා මේ විදියට ඔයිල් ෆිල්ටර් එක රිමූව් කරගත්තා. ඊට පස්සේ ස්ටෙප් එක විදිහට කරේ බ්‍රේක් පෑඩ් ක්ලීන් කරගන්න එක. බ්‍රේක් පෑඩ් දෙක ගලවලා ඉස්සරහ සහ පිටිපස්සේ දෙකේම බ්‍රේක් පෑඩ් ගැලවුවා. ගලවලා ඒක පොඩ්ඩක් කපලා ක්ලීන් කරලා හුලන් ටිකක් අල්ලලා තමයි ආයි ෆික්ස් කරේ. ඉතින් මේ විදිහට බ්‍රේක් පෑඩ් මදින්නේ ඇයි කියන එක ගැන අයිඩියා එකක් තියෙන කෙනෙක් ඉන්නවා නම් යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න.
ඉතින් ඒ විදිහට මැදලා ක්ලීන් කරගත්ත බ්‍රේක් පෑඩ්ස් ආයේ මේ විදිහට පරිස්සමට බයික් එකට හයි කරගත්තා. ඔන්න දැන් මෙතනදී තමයි බලන්නේ බයික් එකේ චෙක් එන්ජින් ලයිට් එක පත්තු වෙන්න හේතුව මොකක්ද කියලා. ස්කෑන් කරපු වෙලාවේ චෙක් එන්ජින් ලයිට් එක පත්තු වෙන්න හේතුව වෙලා තිබ්බේ එක්සෝස් බටේන සෙන්සර්ස් වල ප්‍රශ්නයක්. ඉතින් ඒක තමයි මේ ගලවලා චෙක් කරන්නේ. ඉතින් සෙන්සර්ස් වල දූවිලි බැඳුනොත් හරි එහෙම නැත්නම් කාබන් බැඳුනොත් හරි ඒ වගේ මොකක් හරි වුණොත් මේ වගේ ඉෂුව එකක් එන්න පුළුවන් කියලා තමයි මම කලින් දැනුවත් කරේ. ඉතින් මේගොල්ලෝ සෙන්සර්ස් දෙක ගලවලා චෙක් කරා. සෙන්සර්ස් චෙක් කරන අතරවාරේ මේ විදිහට කේබල් ඔයිල් කරන වැඩේත් පැත්තකින් ගියා. දෙන්නෙක් දෙපැත්තෙන් වැඩ කරපු නිසා මම හිතනවා වෙලාව ගොඩක් අඩුවෙන් යන්න ඇති කියලා. ඒ වුණාට ඔයගොල්ලෝගේ බයික් වල ෆස්ට් සර්විස් එකට නම් මෙච්චර ටයිම් එකක් යන එකක් නැති වෙයි. මොකද ඔයගොල්ලෝගේ සෙන්සර්ස් චෙක් කරන්න, ඒ වගේම ස්කෑන් කරන්න වගේ දේවල් නැති නිසා. ඉතින් සෙන්සර්ස් රිමූව් කරගත්තේ මේ විදියට කාබන් බැඳලා තිබ්බ සෙන්සර් එක. මේකට හේතුව විදියට කිව්වේ අපි low RPM එක යන එකයි තව 92 ඔක්ටේන් පෙට්‍රල් ගහන එකයි තමයි ප්‍රශ්නේ කියලා කිව්වේ. 92 ඔක්ටේන් පෙට්‍රල් වල ඔයිල් ගතිය වැඩිලු. ඒ නිසා අපි 92 පෙට්‍රල් ෆුල් ටැංක් කරලා දිනපතා බයික් එක දුවන්නේ නැත්තම්, එහෙම නැත්තම් ෆුල් ටැංක් කරලා පැත්තක තියලා තියෙනවා නම් මේ 92 වල තියෙන ඔයිල් ගතිය ටැංකිය පල්ලෙහාට බහැලා ඒක ටැංකිය පතුලේ තැම්පත් වෙනවලු. එතකොට අපි බයික් එක දුවද්දී එන්ජින් එකට යන පෙට්‍රල් වල ඔයිල් ප්‍රමාණය වැඩි. එතකොට මේ කාබන් බැඳෙන්න තියෙන සම්භාවිතාව වැඩි වෙනවා. ඉතින් 92 ඔක්ටේන් පෙට්‍රල් ගහපු එක තමයි මෙතනදී ප්‍රශ්න වෙලා තියෙනවා කියලා කිව්වේ ඒගොල්ලෝ. ලංකාවේ තියෙන සමහර ෂෙඩ් වල පෙට්‍රල් වල ක්වොලිටි එක අඩුයි කියලා ඔයගොල්ලෝ දැනටම දන්නවනේ. ඒ නිසා 95ම යූස් කරන්න කියලා තමයි මට සර්විස් සෙන්ටර් එකෙන් කිව්වේ. අනිත් එක තමයි ඒගොල්ලෝ කිව්වා අපි වැඩි බයික් එක දුවන්නේ නැත්නම් බයික් එක ෆුල් ටැංක් ගහන්න නැතුව බයික් එක හාෆ් වගේ ගහලා ලීටරයක් අඩු වෙද්දි ආයෙ ෆිල් කර ඒ විදියට පෙට්‍රල් ගහන්න කියලා. නිතරම බයික් එක පදින අයට ඔය ඉෂුව එක නැහැ. නිතරම බයික් එක පදින්නේ නැත්නම් පෙට්‍රල් ෆුල් ටැංක් කරලා පැත්තක තියලා තියෙනවා නම් ඒ විදියට කරන්න කියලා තමයි ඒගොල්ලෝ කිව්වේ. මේ බයික් එකේ රෙකමන්ඩ් කරලා තියෙන ඔයිල් එක තමයි මොටුල් ඔයිල් එක. ඒ ඔයිල් එකම යූස් කරන්න, එහෙම නැත්නම් වොරන්ටි ක්ලේම් කරන්න වුණොත් ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම මේ බයික් එකට ඔයිල් ලීටර් 1.5ක් ප්‍රමාණයක් අල්ලනවා. ඉතින් මොටුල් ඔයිල් කෑන් එකේ ඔයිල් ලීටර් 1.5ක් තියෙන නිසා NS200 වල වගේ ඔයිල් කෑන් දෙකක් බයි කරන්න ඕනේ වෙන්නේ නැහැ. ඒ වගේම සෙකන්ඩ් සර්විස් එක තියෙන ආයි කිලෝමීටර් 5000කින් 4500ත් 5000ත් අතර. සෙකන්ඩ් සර්විස් එකෙන් පස්සේ කිලෝමීටර් 5000න් 5000ට තමයි සර්විස් කරන්න තියෙන්නේ. ෆස්ට් සර්විස් දෙක ෆ්‍රී වුණාට අපි ඔයිල් කෑන් එකයි ඔයිල් ෆිල්ටර් එකයි බයි කරන්න ඕනේ. මට ඔයිල් කෑන් එකටයි ඔයිල් ෆිල්ටර් එකටයි 1690ක් වගේ ගාණක් ගියා. ඔයිල් කෑන් එක මට මතක විදිහට 9000 ගාණක්. බයික් එක ෆිනෑන්ස් කරලා ගන්නකොල්ලෝ මේ වියදම් ගැන පොඩි අවධානයක් දෙනවා නම් හොඳයි. ඊට පස්සේ ස්ටෙප් එක විදිහට චේන් එක පොඩ බුරුල්ලා තිබ්බා. ඒක ඇඩ්ජස්ට් කරා. ඊට පස්සේ බයික් එකේ පිටිපස්සේ රෝදේ සහ ඉස්සරහා රෝදේ හුලං චෙක් කරා. පිටිපස්සේ රෝදේ නම් හුලං ටිකක් අඩු වෙලා තිබ්බා. හුලං සාමාන්‍යයෙන් 38කට වගේ තියෙන්න ඕනේ කියලා තමයි ඒගොල්ලෝ කිව්වේ.
ඊට පස්සේ අන්තිමට වැක්ස් එකක් යූස් කරලා බයික් එක වැක්ස් කරා. මං අහලා තියෙනවා ගොඩක් ඔයිල් අල්ලන්න හොඳ නැහැ කියලා. ඒක ගැන මට ලොකු අයිඩියා එකක් නැහැ. මෙතන වැක්ස් එකක් ගාලා තමයි ඒගොල්ලෝ මේ ෆිනිෂින් එක කරන්නේ. ඉතින් මේ වෙද්දි බයික් එකේ ගලෝබ් කෑලි ඔක්කොම හයි කරලා සෙන්සර්ස් ක්ලීන් කරලා ඒ දේවල් ඔක්කොම කරලා ඉවරයි. ඉතින් මේ ඔක්කොම ඉවරලා ඊට පස්සේ ආයි බයික් එක ස්කෑන් කරලා බැලුවා අර ඉෂුව එක නෑ ආයි පෙන්නනවාද කියලා. ඒ ඔක්කොම දේවල් චෙක් කරලා ඉවරනාට පස්සේ තමයි බයික් එක රිලීස් කරේ. ගෙදරදි මං චේන් එක ක්ලීන් කරගන්න මේ වගේ බ්‍රෂ් දෙකක් පාවිච්චි කරනවා. භූමි තෙල් ස්ප්‍රේ කරන්න පුළුවන් බොටල් එකක් පාවිච්චි කරනවා. ඉතින් ඒවයින් තමයි මම මේ චේන් එක ක්ලීන් කරගන්නේ. චේන් එක ක්ලීන් කරගෙන ඉක්මනට මං චේන් එක වොෂ් කරනවා. වොෂ් කරලා ඉවරලා චේන් එක වේලගෙන චේන් ලූබ් එකක් යූස් කරනවා. විශේෂයෙන් වැස්ස දවස්වල ඔයගොල්ලෝ චේන් එක සුද්ධ කරලා චේන් ලූබ් එක යූස් කරනවා නම් ගොඩක් හොඳයි. වීඩියෝ එකේ මොන හරි අවුල් තැන් ඒ වගේම ප්‍රශ්න මොන හරි තිබ්බනම් යටින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මොබයිල් ඇප්ලිකේෂන් එක හදන විදිය ගැන වීඩියෝ එකක් ඕන නම් ඒත් කමෙන්ට් එකක් දාලා මම දැනුවත් කරන්න. ඔයගොල්ලෝ රික්වෙස්ට් කරොත් මම ඒක ගැන වීඩියෝ එකකුත් කරන්නම්.